ඔය ක්ලබ් ගානේ යන්න එපා. දැන් ඔය ඇමතිලගේ මන්ත්‍රීලගේ පුත්තුයි ආරක්ෂක මැරයොයි ඔක්කොම ක්ලබ් වල ඉන්නේ. මම යන්නේ රවීන් එක්ක. රවීන් බය නැහැ. තාම හරියට බය කරලා නැතුව ඇති. මොකද්ද මේ කරදරේ? ක්ලබ් යන්නේක ඕගොල්ලන්ට මැජික් වුණාට අපිට මැජික් නෙවෙයි. ඔයා 48 උපන්නට මම උපන්නේ 84. මට ඕන විදියට ඉන්න ඉඩ අරින්න. මම උඹලා වටේ දෙමාපියෝ නෑදෑයෝ මිත්‍රයෝ ඉන්නවා. උඹලගේ හිතවල දෙමාපියෝ ඇත්තෙම නැද්ද? සුමිත්‍රා රාහුබද්දගේ අතරතුර නවකතාවේ අතුරු කතා ටිකක් ඒ. කතා නායිකාව කල්කි. අම්මා කවිතා. තාත්තා ක්‍රිෂ්ණා. අයියා ආර්යන්. මොකක්ද කවිතා මේ වෙන්නේ? අර ගෑනු ළමයා කසාද බැඳලත් නැහැ. මෙහි නවතින්නේ? ක්‍රිෂ්ණා මේ ඒගොල්ලන්ගේ කාලේ බලලා තමයි බඳින්නේ. විලි ලැජ්ජ නැද්ද? නෑයෝ මොනවනෝ කියයිද? නෑයොන්ට නෙවෙයි කසාදේ පුතාට. මේ පරම්පරාව එහෙම තමයි වැඩ කරන්නේ. පරම්පරා කිහිපයක අතුරු කතා එක්ක කල්කි කියන්නේ වර්තමාන ආල සෝදාපාලුවේ අනුවේදනීය කතා දාමයයි. බොහෝ විට වර්තමාන ආලය සංගීතයේ ආලෝකයේ සමනල ආදරයේ ස්පර්ශයේ සංකලනයක්. ඒ කල්කි ගොදුරු වූ ආදරය කවිත්‍රාගේ ආදරයේ යුතුයකමට වගකීමට සහතික වෙච්ච ඒත් ඉඳ හිටලා හරි හැබෑ ආලයේ ඉස්මතු වෙන ආදරයක්. කල්කි රවීන්ට ආලය කළා. රවීන් ඒ ආලය නම් ඉනිමගෙන් නැග ලෝකේ කීර්තිමත්ම ඩීජේ කෙනෙක් වුණා. ඕබි ආලයේ මහරජුරෝ වගේ ආදරේ පෙන්නුවට කසාද බැඳගත්තේ එයාගේ සීනියම ගර්ල් ෆ්‍රෙන්ඩ් හෙවත් පෙම්වතිය. අන්තිමේ කල්කි හැම දේම අමතක කරන්න නම වෙනස් කරනවා. කොණ්ඩේ කපනවා, පාට කරනවා. අලුත් නම කායා. ඒත් ඒ දෙන්න වගේම තවත් කීප දෙනෙක් මනස සොලවනවා. කවදාවත් රවීන් නොපෙන්නූ ආදරය ආදරණීය ලතාවකින් අරගෙන ආව ඕබි අපේ පරම්පරාව භාවිත කරන සුලභ වචන දෙකකින් අපේ ඒ ඉමිහිරි ආදරය බිඳ දැම්මා. බ්‍රේක් අප්. මම රවීන්ව අතහැරියා නෙවෙයි. රවීන් මාව අතහැරියා. මම ඕබිව අතහැරියා නෙවෙයි. ඕබි මාව අතහැරියා. කොයි රටෙත් කොයි පරම්පරාවෙත් බොරු වලවල් වල වැටෙන්නේ ගෑනු. කායත් එහෙම තමයි. කල්කිත් එහෙම තමයි. සුමිත්‍රා රාහුබද්දගේ අතරතුර නම් වූ පිරිමින්ගේ සර්කස් වල නටන අඬන දුටන සිනාසෙන ගැහැණුන්ගේ ජීවිත විවරණය කියවා බලන්න.